කොම්පියුටර් කෝඩ් එක පේලියක්වත් ලියන්න නොදැන ඩොලර් බිලියන 400ක ටෙක් කම්පනි එකක් ගොඩනැගීම ගැන මොහොතකට සිතා බලන්න. අද අපි කතා කරන්න යන අලිබාබා නිර්මාතෘ ජැක්මාගේ කතාවත් අන්න ඒ වගේ. ජැක්මා වෘත්තීය සහ අධ්‍යාපනික ක්ෂේත්‍රයන්හි අති විශාල ප්‍රතික්ෂේප කිරීම් රැසකට මුහුණ දුන්නේය. ඔහු හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට 10 වතාවක් අයදුම් කළ අතර 10 වතාවම ඔහුට ලැබුණේ ප්‍රතික්ෂේප කිරීමේ ලිපි පමණි. ඔහුගේ උපන්ගමෙහි KFC ආයතනයක් විවෘත කළ අවස්ථාවේදී රැකියාව සඳහා 24 දෙනෙකු අයදුම් කළහ. ඉන් 23 දෙනෙකුටම රැකියාව ලැබුණු අතර ප්‍රතික්ෂේප වූ එකම පුද්ගලයා ඔහුය. මෙම මුල්කාලීන අසාර්ථකත්වයන් ඔහුව නතර කරනවා වෙනුවට ඒවා ඔහුට සුවිශේෂී පාඩම් මාලාවක් විය. හැංෂෝහි හැදී වැඩුණු ඔහු දිනපතා අලුයම අවදි වී විනාඩි 40ක පාපැදීන් ගමන් කර නගරයට පැමිණෙන විදේශිකයන්ට නොමිලේ මඟ පෙන්වන්නෙකු ලෙස සේවය කළේය. ඔහු ඒ වෙනුවෙන් කිසිදු මුදලක් අය කළේ නැත. ඔහුගේ එකම ලාභය වූයේ ඉංග්‍රීසි භාෂාව පුහුණු වීමටත් ලෝකය දෙස වෙනස් කෝණයකින් බැලීමටත් ලැබුණු අවස්ථාවයි. අවසානයේදී ඔහුට මසකට ඩොලර් 12ක පමණ වැටුපක් සහිත ඉංග්‍රීසි ගුරු රැකියාවක් ලබා ගැනීමට මඟ පෑදීය. පන්තිකාමරයක් පාලනය කිරීම මගින් මිනිසුන්ගේ අවධානය දිනාගන්නා ආකාරය, ආකර්ශනීය ලෙස කතා කරන ආකාරය සහ සංකීර්ණ අදහස් සරලව පැහැදිලි කරන ආකාරය ඔහු ඉගෙන ගත්තේය. 1995 දී සියැටල්හි කළ සංචාරයකදී ඔහු ප්‍රථම වරට අන්තර්ජාලයේ දුටුවේය. ඔහුගේ මිතුරෙකු යමක් සෙවීමට පැවසූ විට ඔහු බිය යන වචනය සෙවුම් කළේය. එහිදී ඇමරිකානු, ජපාන් සහ ජර්මානු වර්ග ගැන තොරතුරු ලැබුණද චීනය පිළිබඳ කිසිදු දත්තයක් එහි නොවීය. චීනය සතු ඩිජිටල් අවකාශය තවමත් කිසිවෙකු ප්‍රයෝජනයට ගෙන නොමැති බව ඔහු එදින වටහා ගත්තේය. 1999 දී ඔහු සිය මිතුරන් 18 දෙනෙකු කුඩා නිවසකට කැඳවීය. ගුරුවරයෙකු ලෙස තමා සතු වූ ආකර්ශනීය කතා විලාසය භාවිතා කරමින් ඔහුගේ ඉතිරි කිරීම් සියල්ල එකතු කර ඩොලර් 60,000ක මුදලකින් අලිබාබා ආරම්භ කරමීට ඔහු ඔවුන්ව පොළඹවා ගත්තේය. එම නොසැලෙන විශ්වාසය නිසාම බිලියනපති ආයෝජක මසයෝෂි සොන් සමග විනාඩි 6ක සාකච්ඡාවකින් ඩොලර් මිලියන 20ක ආයෝජනයක් ලබා ගැනීමට ඔහුට හැකි විය. සොන් මහතා පසුව පැවසුවී තමා ව්‍යාපාර සැලසුම් දෙස නුබලා ජැක්මාගේ දැස් තුළ තිබූ දැඩි නායකත්ව ශක්තිය විශ්වාස කර එම ආයෝජනය කළ බවයි. අනෙකුත් තරඟකාරී සමාගම් බංකොලොත් වෙද්දී .com බබල් එකකින් බේරීමට අලිබබා සමාගමට ජැක්මාගේ නායකත්වය විශාල ශක්තියක් විය. 2003 වසරේදී ඇමරිකානු දැවන්තයෙකු වූ eBay සමාගම චීන වෙළඳපළට පැමිණියේය. ඊට පිළිතුරු ලෙස ජැක්මා ප්‍රකාශ කළේ eBay සාගරයේ සිටින මෝරයෙකු විය හැකි. නමුත් අලිබබා යනු යෑන්සී නදියේ සිටින කිඹුලකි. අප ගඟී සටන් කළහොත් කිඹුලා අනිවාර්යයෙන්ම ජයගනීවි යනුවෙනි. eBay සමාගම ඔවුන්ගේ බටහිර ක්‍රමවේද චීනයට හඳුන්වා දෙද්දී අලිබබා විසින් තව්බව් වේදිකාව හඳුන්වා දුන්නේය. එය චීන වෙළෙන්දන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දුන් අතර එහි සැලසුම චීන වීදි වෙළඳපළක ඇති කාර්යබහුල සහ ഘോഷාකාරී ස්වභාවයට සමාන ලෙස නිමවා තිබුණි. චීන සංස්කෘතියට අනුව මිල ගණන් කතාබහා කර අඩු කර ගැනීම සාමාන්‍ය දෙයක් බැවින් ඔහු ටව්බව් වේදිකාවට සජීවී චැට් පහසුකමක් එක් කළේය. එමගින් ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට සැබෑ වෙළඳපළකදීමෙන් මිල ගණන් සාකච්ඡා කිරීමට ඉඩ ලැබුණි. එමෙන්ම ඔහු අන්තර්ජාල ගෙවීම් කෙරෙහි තිබූ අවිශ්වාසය නැති කිරීමට ඇලිපේ ක්‍රමය හඳුන්වා දුන්නේය. එහිදී ගැනුම්කරුට භාණ්ඩය ලැබෙන තෙක් ඔහුගේ මුදල් ආරක්ෂිතව තබාගෙන භාණ්ඩය ලැබුණු පසු පමණක් විකුණුම්කරුට මුදල් මුදා හැරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය. චීන ජනතාවගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන ක්‍රියා කිරීම නිසා වසර කිහිපයක් ඇතුළත eBay සමාගමට චීනයෙන් ඉවත්වීමට සිදුවිය. චීනයට පමණක් සීමා නොවුණු අලිබාබා 2014 වසරේදී නිව්යෝක් කොටස් වෙළඳපළට පිවිසෙමින් ඩොලර් බිලියන 25ක වාර්තාගත මුදලක් රැස් කළේය. අලිබාබා ලොව බලගතුම ඊ කොමර්ස් ආයතනයක් බවට පත් කළ ජැක්මා
2019 වර්ෂයේදී සමාගමේ නායකත්වයෙන් ඉවත් වූයේ අධ්‍යාපනික සහ සමාජීය කටයුතු සඳහා සිය කාලය වැය කිරීමටයි. ජැක්මාගේ ගමන අපට කියා දෙන්නේ උපාධි හෝ තාක්ෂණික දැනුමට වඩා නොසලෙන උත්සාහය, මිනිසුන් කෙරෙහි ඇති අනුකම්පාව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීමේ හැකියාව ඔබව ලොව ඉහළටම රැගෙන යා හැකි බවයි.